සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයගොල්ලෝ මේ ප්‍රසන්ටේෂන් එක දකිද්දිම දන්නවා ඇති අද මම මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. binary to decimal, decimal to binary කෙටි ක්‍රම මගින් ලේසියෙන් හදන්නේ කොහොමද කියන එක ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. හරි. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. අපි යමු ප්‍රශ්නෙට. හරි. ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ binary ගාණක් දෙනවා. binary ගාණක් දෙනවා. මේක decimal කරගන්න ඕනේ. හරිද? එතකොට කොහොමද මේක ඩෙසිමල් කරගන්නේ? ඕගොල්ලෝ අර සාම්ප්‍රදායික විදිහට මේකේ දෙකේ බලයන් ටික ලියලා හරිද? දෙකේ බලයන් ලියාගෙන ගිහිල්ලා ඊට පස්සේ ඒ දෙකේ බලයන් වල අගයන් වැඩි කරගෙන ගිහිල්ලා ලියාගෙන ගිහිල්ලා ඊට පස්සේ දෙකේ බලයන් වල අගයන් වලින් තියෙන බයිනරි එක හරි බිංදුව හරි වැඩි කරලා ඊට පස්සේ ඒ ටික එකතු කරලා ආන්සර් එක ගන්නව නම් ඩෙසිමල් කරනවා නම් අඩුම ගානේ ඕගොල්ලන්ට එක්සෑම් එකට විනාඩි 5ක්වත් යන. අපි බලමු මේ විනාඩි 5 විනාඩියකට හෝ විනාඩි 1මාරකට විතර අඩු කරගන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේ තියෙන්නේ මේ රතු පාට අංක වලින් මම නිරූපණය කරලා තියෙන්නේ දෙකේ බලයන්. දෙකේ බිඳුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය. ඔය විදිහට දෙකේ 10 වෙනි බලයට වෙනකම් මම දාලා තියෙනවා. හරි. මේ තියෙන්නේ දෙකේ බලයන් වල අගයන්. 1024 වෙනකම් මම දාලා තියෙනවා. ඕගලන්ට අවශ්‍ය නම් දෙකේ 11 වෙනි බලය 2048 වෙනකම් වුණත් මේක මතක තියාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ වැඩේට ඔයාලා මෙන්න මේක නිකන් අර චක්‍රේ පාඩම් කරනවා වගේ හොඳට මතක තියාගන්න ඕනේ. මෙන්න මේ අගයන් ටික. දෙකේ බලයන් ගැන හිතන්න එපා. දෙකේ බලයන් දෙකේ බිංදුව වෙනි බලය 1යි දෙකේ එක් වෙනි බලය 2යි. ඒවා මුකුත් හිතන්න එපා. මෙන්න මේ අගයන් ටික මතක තියාගන්න 1 2 4 8 16 32 64 156 512 1024 2048 කියලා මතක තියාගන්න. නැත්නම් හිතෙන් ටට්ටක් ගාලා හදන්න පුළුවන් නම් ඒකත් වඩාත් හොඳයි. හරි. ඊට පස්සේ අපි බලමු මේ ක්‍රමය මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා තියාගන්න එකෙන් කොහොමද ගාණක් හරියට හදන්නේ කියලා. අපි බලමු binary to decimal ගාණක් කොහොමද හදන්නේ කියලා. හරි. මෙන්න තියෙනවා binary ගාණක් කොහොමද මේක decimal කරන්නේ. පළවෙනිටම ඕගොල්ලන්ට කරන්න පුළුවන් මෙන්න මේ වැඩේ. ඕගොල්ලෝ දන්නවා බිංදුව තියෙන්නේ. ඕගොල්ලෝ දාගන්න මෙතෙන්ට බිංදුව දෙකේ බිංදුවෙනි බලය බිංදුවයි දෙකේ බිංදුවෙනි බලය 1යි. මෙතන එක්වර බිංදුව බිංදුවයි කියන්නේ ඒක අදාළම නැහැ. ඒ කියන්නේ බිංදුව තියෙන දේවල් ටික ගණන් ගන්න එපා. ඔත් දාගෙන යන්න අගයන් ටික. මෙන්න මේ විදිහට අගයන් ටික දාගෙන යන්න බයිනරි කෝඩ් එකට දාගෙන ගිහිල්ලා ඉවර වෙලා මේ එකේ තියෙන ඒවා ටික විතරක් ටට්ටක් ගාලා එකතු කරගෙන යන්න. ඔයාලට පුළුවන් 2යි 4යි 6යි 6යි 8යි 14යි. හරිද? ආන්සර් එක 14යි. හරිම ලේසි. ඔයගලන්ට මේ වගේ අගයන් ටක් ගාලා එකතු කරගන්න පුළුවන්. අර අච්චර process ගොඩක් ඔයාලා ලියලිය ඉන්න අවශ්‍ය නැහැ. ඇත්තටම කිව්වොත් ඒක වගේ කාලේ නාස්ති කිරීමක්. හරි. ඊට පස්සේ අපේ තියෙනවා දෙවෙනි ගාන. මම මේක ඇවිල්ලා දැන් පළවෙනි ගානට වඩා ලේසි ට්‍රික් එකක් මම කියලා දෙන්නම් ඔයගලන්ට දෙවෙනි ගානේදී. ඕගොල්ලෝ හිතන්න දැන් මෙතන දෙකේ බිංදුවෙනි බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය, දෙකේ තුන්වෙනි බලය, දෙකේ හතරවෙනි බලය වෙනකන් තියෙනවා. ඒ කියන්නේ දෙකේ බිංදුව, දෙකේ 1, දෙකේ 2, දෙකේ 4, දෙකේ 8. හරිද? දැන් එතකොට ඕගොල්ලෝ මෙන්න මෙහෙම ලියාගත්තට පස්සේ පොඩ්ඩක් ඉන්න කොහෙද මගේ මවුස් පොයින්ට් එක? හරි. මම ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් මේක ලියලම් පැහැදිලි කරලා පෙන්නන්නම්. හරිද? දැන් ඕගොල්ලන්ට අර කලින් එකේ වගේ මෙන්න මේ ටික පැහැදිලිද දන්න පේනවද දන්නේ මම කලර් එක සිලෙක්ට් කරේ නේ. හරි. මෙන්න මේ ටික එකතු කරගන්න ඕනේ. මේ ටික එකතු කරන්න ටයිම් එක යනවා. අපි මේ ටයිම් එක අඩු කරගමු. මෙහෙම සම්පූර්ණ ඔක්කොගෙම එක තියෙනවා නම් ඕගොල්ලන්ට මෙන්න මෙතන අගයේ ගාන හොයාගන්න. හරිද? මෙතන ඇවිල්ලා එකේව 4ක් කියන්නේ ඔයා දන්නවා දෙකේ තුන්වෙනි බලයනේ. කෙලිම මේ ගැන හිතන්නේ නැතුව දෙකේ හතරවෙනි බලයට වෙනකම්ම ලියාගන්න. 16යි. අඩු කරන්න 16න් එකක්. ආන්සර් එක ඇවිල්ලා 15යි. හරිද? 15යි. එතකොට ඔයා දන්නවා මෙතන අගය මම කියනවා මෙන්න මේ ටිකේ එකතුව ඇවිල්ලා 15යි.
ඕගලන්ට මේක විතරක් නෙමෙයි. මේ වගේ එකේ සංඛ්‍යා තියෙන මේ උඩ ගාන හදලා බලන්න. මෙන්න මේකත් සමානයිනේ. මේ ටිකත් සමානයි. මෙන්න මේ ගාන හදලා බලන්න. මේකත් ඒ මෙතඩ් එකමයි. 1024න් එකක් අඩු කරලා බලන්න. 1023යි. මෙන්න මේ සියල්ලගේම එකතුව 1023යි කියලා මම කියනවා. ඔයගොල්ලෝ නෑ මම ඒ කියන්නේ ඔයගොල්ලෝ වැරදි කියනවා නම් ඔයගොල්ලෝ එකතු කරලා බලන්න. අන්න ඒක තමයි මේකේ තියෙන ලේසිම ක්‍රමය. ඔයගලන්ට මේ ගාන එකතු කර කර ඒ ටයිම් එක නාස්ති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. අපි බලමු මේකේ උත්තරේ මොකක්ද කියලා. මම රෝ එකට මාරු වෙන්න. හරි. ආන්සර් එක 15යි. මම හිතනවා ඔයගලන්ට මේ ටික තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ අපි යමු මේකේ ඩෙසිමල් ටු බයිනරි කරන්න. හරි. අපි යමු ඩෙසිමල් ටු බයිනරි කරන්න. මම ගන්නවා 48. ඒක රෑන්ඩම්ලි මම ගත්තේ 48. අපි බලමු කොහොමද මේ 48 බයිනරි වලින් ලියන්නේ කියලා. හරි. ඔයගොල්ලෝ නිකමට හිතන්න 48ට දැන් ඔයගොල්ලෝ අර මේ අගයන් ටිකේ පිළිවෙල මතකයිනේ. 48 ළඟම තියෙන අගය මොකද්ද? 48ට වඩා අඩු 48 ළඟම තියෙන අගය 32යි. 32යි කියන්නේ දෙකේ පස්වෙනි බලය. අන්න එහෙම මතක තියාගන්න. අන්න එහෙම ඕගොල්ලන්ට 32යි කිව්ව ගමන් මේක දෙකේ පස්වෙනි බලය කියන එක මතක් වෙන්න ඕනේ. අන්න ඒ ටික හොඳට මතක තියාගන්න. මොකද ඒක අතිශය වැදගත් මේ ටික හදන්න. ඒක ඒ ටික සහ ඒ ටිකේ මතකයේ සහ ඕගොල්ලන්ට අවශ්‍ය වෙන එකතු කිරීමයි අඩු කිරීම. හරි? හරි. ඊට පස්සේ මෙතන 32යි. හරිද? 32ට ඔයගොල්ලෝ දැන් මේ අර ගණන් ටික ලියාගන්න. 32 16 ඊට පස්සේ 8 4 2 1 කියලා ලියාගන්න. හරිද? මෙන්න මේ ටික ලියාගන්න. ලියාගෙන ඉවර වෙලා 48 හැදෙන්න මෙතනින් එකතු වෙන්න ඕනේ මොනවද කියන ටික බලලා ඒ අංක වලට 1 දාගන්න. හරිද? 48 ඇතුළත 32 අනිවාර්යයෙන්ම තියෙනවා. ඒකට 1 දාගන්න. ඊට පස්සේ 48 8න් 32ක් අඩු කරාම ඉතුරු කීයද කියලා බලන්න. 16යි. ඔව් 16යි. හරිද? 16යි. 16යි. හරිද? 16යි කියන්නේ අපිට මෙන්න මේ 16ට 1 දාගන්න පුළුවන්. හරි. එතකොට බලන්න අනිත් ඒවායේ දැන් අගය නැහැ. අගයක් නැහැ. ඒ කියන්නේ ඒවට කෙලිම බය නැතුව බිංදු දාගෙන යන්න. මේක තමයි ආන්සර් එක. ඔයගොල්ලන්ගේ ගානට අර බෙද ලොකු කාලයක් ගන්න එපා. මෙච්චරයි කරන්න තියෙන්නේ. ඕගොල්ලන්ට ඕක 100 ආවත් ඔච්චරයි කරන්න තියෙන්නේ. මොකද මේ දෙකේ බලයන් වල අගයන් වලින් අපිට කැමති ගාණක් හදන්න පුළුවන්. මේ ඕනම ගාණක්. ඒ කියන්නේ 1 සිට 1000 2000 දක්වා 3000 දක්වා තියෙන ඕනෑම ගාණක්. ඕනෑම ගාණක් මේ අගයන් ටික එකතු කර අඩු කර හදන්න පුළුවන්. ඒකින්ද බය වෙන්න එපා. ඕගොල්ලන්ට එන ඕනම ගාණක් ඇතුළත මේ දෙකේ බලයන් වල එකතුවෙන් මේ ගාණ හදන්න පුළුවන්. ඔයගොල්ලෝ 100 ගන්න. දෙකේ බලයන් ටික එකතු කරලා ඉවරලා වාට ඒ ගාණ හදන්න පුළුවන් අනිවාර්යයෙන්ම. මම බොරු නම් කියන්නේ ඔයා බලන්න නිකමට වගේ හදලා බලන්න. හරිද? මේක තමයි ලේසිම ක්‍රමය. ඔයගොල්ලෝ මේක බෙද කාලේ නාස්ති කරනවට වඩා. හරි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් හොඳ දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයගොල්ලන්ගේ විභාගේ ලකුණු වැඩි කරගන්න මේ ටෙක්නික්ස් පාවිච්චි කරන්න. මේකට කියන්නේ මයික්‍රෝ ලර්නින් කියලා. ඕගොල්ලෝ දවසට පොඩි කාලයක් වෙන් කරලා ඕගොල්ලන්ගේ එක යුනිට් එකක සිද්ධාන්තයක් පාඩම් කරගන්න. ඕගොල්ලන්ට එක්සෑම් එක ලඟ වෙද්දී ඕගොල්ලෝ ගොඩාක් වැඩ කළා තියෙයි. ඕගොල්ලන්ට හොඳ ලකුණකට යන්න පුළුවන්. මේ මයික්‍රෝ ලර්නින් ක්‍රමය අනුගමනය කරන්න. කෙටි ක්‍රම අත්දැක බලන්න. මම ප්‍රාර්ථනා කරනවා ඔයගලන්ට එක්සෑම් වලට මේවා ඔයගලන්ගේ මේ එක්සෑම් පහසු වෙන්න මේ දේවල් පාවිච්චි කරගන්න ලැබෙන්න සහ මේවා හොඳට මතක තියාගන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් අපි ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු අලුත් දෙයක් එක්ක. එතකන් හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.